හෙලෝ මගේ බඩිස්ලා කොහමද හොඳින් කියලා හිතනවා ඔක්කොමලා. ඉතින් ඔබ කියන්නේ මේ මං ගත්තේ මේ අද මම පොඩි වැඩක් කරන්න යන්නේ. මගේ පළවෙනි බ්ලොග් එකෙන්ම මම කරන වැඩේ මං ආසම වැඩේ මේක ජීවිතේ මගේ ලයිෆ් එකේ මගේ කැරියර් එකේ තිබ්බ හීනයක් මං කරෙත් මේක ෆයිනලි දැන් මං බලන්න යනවා ඒක බලන්න යන්න මොකක්ද කියලා මං කියන්නම් කියලා පෙන්නන්නම්. ඉතින් මං අද ඉඳන් මේ වීඩියෝස් කරලා දාන්න බැලුවා. මං අලුතෙන් channel එකක් පටන් ගත්තා. නමක් කියන්නම් කොතනද ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. AJ Travel Buddies කියලා තමයි මම පටන් ගත්තේ. දැන් ඉස්සරහට මම ගොඩක් දුරට ලංකාවේ vlogs නම් කරන්න බැරි මම රට තමයි ඉන්නේ. රට යන රටවල travel කරනවා. ඒ වීඩියෝස් දාන්න. ඉතින් වැඩි කතා ඕනේ මේ මොකද කියලා මම පෙන්නන්නම්. අපි යනවා අද ඩුබායි සෙවන්ස්. මේක රග ප්ලේස්ලා නම් රග ෆෑන්ස්ලා නම් දන්නවා කියන්න ඕනේ. මේ මගේ පළවෙනි බ්ලොග් එක මම ආස දෙයක්ම කරන්න තමයි හිතුවේ. මම බලන්න මගේ යාළුවා අද යනවා ඩුබායි සෙවන්ස්. මේක බලන්න. මම ඉතින් ඉස්සරහට විස්තර ටික කියන්නම්. බලන්න ඉන්නකෝ. ඉස්සර කතා කරමු මේ. එහෙනම් මම කියන විස්තර ටික. ඉතින් බඩිස්ලා මම අපි ආවා ඔන්න ග්‍රවුන්ඩ්ස් වලට. පාටම ලස්සනක් තියෙන්නේ. මේ අද අන්තිම දවස මේ ටූර්නමන්ට් එකේ. මේ මාර ලස්සනයි. වටේම මේ හවස් වරුවේ දැන් 2ට 3ට විතර වගේ ඇති. මේ 3ට විතර මේ ඩුබායි වල වයිබ් එක වටේ තියෙන ඔක්කොම පෙන්නන ඕගොල්ලන්ට මාරම කාම් වයිබ් එකක් තියෙන ඔක්කොමලා එන්ජොයි කරනවා. ඔක්කොම තාම මේ ෆයිනල් මැචස් පටන් ගන්න නැහැ. මේ ඒකට තමයි පටන් ගන්න යන්නේ. ඉතින් මාර ලස්සනක් තියෙන මේ වටපිටාව ඔක්කොම එක පවුලක් වගේ මාර ලස්සන එන්ජොයි කරනවා. හැම ලෝකේ හැම රටවල් වලින්ම ඇවිල්ලා ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ හීන තමයි මේ ඩුබායි සෙවන්ස් කියන්නේ රග ෆෑන්ස්ලාගේ කියලා වැටෙන එක වෙනම නෙක්ස්ට් ලෙවල් එකක්. මෝ පිස්සුවක් එක. බලන්න මේ හැමෝම මාර එන්ජොයි එක විදිහට ඒගොල්ලෝ ඇස් වෙලා ලස්සනට හැඩ වෙලා මේවා තියෙනවා මාර ලස්සනයි. එකම එක විදිහකට එක කට්ටිය යනවා. ඉතින් මමත් පොඩ්ඩක් පෙන්වන්න එපා ඔයගොල්ලන්ට. මේ ඉන්නේ මම. මගේ යාළුවත් ඉන්නවා එහා පැත්තේ. මේ එයානම් එච්චර කැමති නැහැ වීඩියෝ කරනවට. මේ ඊට පස්සේ ගත්තා ඉතින්. මේ බලන්න බඩිස් මේ නීට් එක මම අර එකෙන් පිටිපස්සේ පෙන්නන්නේ අතු පාටින් ඒ වොෂ් රූම්ස් ටොයිලට්ස් ඒවත් නීට් එකට ප්ලෑන් කරලා මාර ලස්සනට ඇරේන්ජ් කරලා තියෙනවා. ෆැමිලිස් පිටින් ඇවිල්ලා එක කානිවල් විදියට ප්ලේ ඒරියාස් බොනවනම් බොනාට ඩ්‍රින්ක්ස් ගන්න තැන් මියුසික් මාරම ලස්සනයි. මේක ඔයාලට විඳින්න පුළුවන් නම් මාරම හැපෙනිනයක් වෙනවා. අනිත් එක මාර කියලා වැඩක් නැහැ ඒක නම්. ඉතින් බඩිස් මේක අක්කර ගානක ග්‍රවුන්ඩ් කම්ප්ලෙක්ස් එකක්. ඔන්න ලැජ්ජාවෙන් හිටපු මගේ යාළුවා චේප් එකේ එනවා වීඩියෝ එක ළඟට. ඔන්න හායි කියන්න. ඉතින් ඔහොම තමයි තින්නේ. ඒ කියන්නේ මේකේ ග්‍රවුන්ඩ්ස් තියෙනවා මං හිතන්නේ 5-6ක් විතර. වෙහිකල් පාර්ක්ස් ප්ලේ ඒරියා තාම අපි ගියේ නෑ මේ ග්‍රවුන්ඩ්ස් වලට. මේ තාම අපි වෙහිකල් එක පාක් කරලා මේ යන අතරතුර තමයි මේවා තියෙන්නේ. ඉතින් මාරම වයිබ් එකක් තියෙන මාර ලස්සනක් තියෙන්නේ. අපි තාම ග්‍රවුන්ඩ්ස් ළඟට ගියේ නෑ. ඇවිදගෙන යනවා. ඉතින් මේ ඇවිදගෙන ඒවත් එන්ජොයි කරගෙන යනවා වටපිට බලලා මේ ඔක්කොම සුවනියර්ස් ගන්න තැන් තියෙනවා. ඒව බල අපි ඉතින් යනවා. මේ තාම ගියේ නෑ. බලන් ඉන්න මේ තාම වැඩේ පටන් ගත්තේ නෑ. මේ යන ගමන් එළියේ තියෙන වයිබ් එක තමයි පෙන්වන්නේ. මේ ඉතින් මාරම හැපනින් අප් කියලා වැඩක් නෑ. මට නම් මාරම හැපි. ඉතින් බඩිස්ලා මේ ටූර්නමන්ට් එක අවුරුද්දකට සැරයක් තියෙන්නේ. ඒ කියන්නේ ඩුබායි සෙවන්ස් තියෙනවා, හොංකොං සෙවන්ස් ඒ වගේ ලෝකෙ වටේම තියෙනවා. ඩුබායි මේකට මාස ගානක ඉඳන් පෙරම් පුරන්නේ. මේ ගම්මානයක් වගේ එක හදලා මේක මාරම මේකයි. මම වාගේ පොඩි කාලේ මාර හීනයක් තිබ්බේ රග ප්ලේ කරද්දි. මගේ මාර හීනයක් තිබ්බ කවදා හරි ඩුබායි සෙවන්ස් එකක්. අපිට ඉතින් මේ වගේ වීඩියෝස් තිබුණෙත් නෑ ඒ කාලේ බලන්න. මොකද දැන් ඉතින් අපේ කට්ටියට යන්න බැන්නම් ඔන්න හොඳ chance එකක්. ඔයගලන්ට බලන්න පුළුවන්. මේ ගිහිල්ලා ග්‍රවුන්ඩ්ස් වල ඉඳන් බලන වගේ මේ ඉතින් ලොකු වියදමක් ලොකු කොස්ට් එකක් යනවා මේකට. මේ මටත් ඉතින් අහම්බෙන් ඩුබායි වල හිටපු වෙලාවේ මේ chance එක ආවේ. ඒක මිස් කරගන්න නැතුව ඔන්න මං කොහම හරි ගියා. මං ඉස්සරහට ඉන්න මං ඉස්සරහට මෙහෙම යමු. බලන්න වටේ අර වාහන වල බඩු ගෙනියනවා. ඒ වගේ මාර මේවා එකක් තියෙන්නේ. මේක විඳින්න ඔයාලත් පොඩ්ඩක් මේ බලන්න කොහොම ඉන්නකො.
ඔන්න බඩිස්ලා අපි ආවා ග්‍රවුන්ඩ්ස් ඇතුළට. ඒ කියන්නේ ප්ලේ ඒරියා එකට. බලන්න කොහොමද චියර් එක කොහොමද ෆැමිලියන්ස් පිරලා තියෙන විදිය කියලා හිතන්න. කොච්චර සෙනඟක් කොච්චර ක්‍රවුඩ් එකක් එන්ජොයි කරනවද බලන්න. හැම තැනම වටේට මියුසික් මාරම හැපනින් මාරම එන්ජොයබල් එකක් ගන්න ඒගොල්ලෝ. ඒ කියන්නේ මාර විදියට සතුටු වෙනවා. මේගොල්ලෝ ඉන්නේ අර රබර් විදින්නම නෙමෙයි. අර ඒ හැපනින් එකක් ගන්න. ගොඩක් ටුවරිස්ට්ලා මේ සීසන් එකට මේ ඩුබායි සෙවන්ස් වලටම විසිට් කරනවා. මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මේ ඩුබායි සෙවන්ස් වලටම. ලෝකෙ වටේම ඇවිල්ලා තිනවා. බලන්නකො වටේ කොහොමද කියලා. පිස්සුවක් වගේ මම දැකපු හීන ඇස් දෙකෙන් දකිද්දි මට මාරම සතුටක් දැනෙන්නේ. කොහොම හරි මම මගේ ජීවිතේ මගේ ඇචීව්මන්ට් එකක් ලබා ගත්තා කියලා. ඇත්තටම මාර සතුටුයි. ඕගලන්ට එන්න පුළුවන් නම් මේක එක්ස්පීරියන්ස් එකක් විදියට අරගෙන එන්න try කරන්න. ඉතින් බඩිස්ලා මේ විදියට තමයි යන්නේ මැචස්. මේකට ලෝකේ ගොඩාක් රටවල් ෆීජි, නිව්සීලන්ත, සවුත් ආෆ්‍රිකා, ඕස්ට්‍රේලියා වගේ වර්ල්ඩ් නම්බර් 1 ලෙවල් එකේ ඉන්න ටීම්ස් තමයි මේකට සහභාගී වෙන්නේ. මේ ටීම් මේ ටූර්නමන්ට් එකට අපිට නම් යන්න තව කාලයක් යයි. යන්න chance එක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වුණාට අපේ එහෙ ඩුබායි වල ඉන්න ලෝකල්ස් ටීම්ස් වලට ප්ලේ කරන්න දෙනවා. ලෝකල්ස් කියන්නේ දැන් අපේ ශ්‍රී ලංකාව රෙප්සෙන්ට් කරන ටීම් එකක් ඉන්නවා. එහෙ ක්ලබ් එකක් තියෙන. මේ ඒගොල්ලන්ගේ මැච් එක මේ ඒගොල්ලන් වෝම් අප් කරන විදිය පොඩ්ඩක් බලන්න. අපේ ලංකාවේ කට්ටිය මේක පොඩ්ඩක් මාර අභිමානයක් එනවා. මොකද නැෂනල් ටීම් එක ගන්න බැරුණත් ඒ ක්ලබ් එකක් කරේ අපේ කොල්ලෝනේ සෙල්ලම් කරන්න කියලා. බලන්නකෝ එකත් පොඩ්ඩක්. ටීම් බඩිස්ලා ওই විදිහට තමයි ඩුබායි සෙවන්ස් එක යන්නේ. මේ දැන් ගොඩක් රෑ වෙලා. දැන් මේ වෙලාව රෑ 10 11ට විතර ඇති. මේ ටූර්නමන්ට් එක රෑ තමයි ගොඩක් යන්නේ. කානිවල් ලෙවල් එකට යන්නේ. ටූර්නමන්ට් එක ඉවරලා හැපනින් ඒ වගේම ගොඩක් තියෙනවා. ඉතින් ඔක්කොම වීඩියෝ කරගන්න බෑ. මොකද මගේ බැටරිත් ලෝ. මේ උදේ ඉඳලා මම එළියේ හිටියේ charge කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් මට ගත්ත උත්සාහය මම හිතන්නේ ඔයගොල්ලන්ට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනද ඩුබායි සෙවන්ස් තියෙන මෙන්න මේ විදියට කියලා. මම නම් කියන්නේ හැමෝටම මේ වගේ chance එකක් live බලන්න අවස්ථාව හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. මගේ හීනේ නම් ඔන්න achieve කරගත්තා. ඕගොල්ලන්ට යන්න බැරි කට්ටියට පොඩ්ඩක් අයිඩියා එකක් හරි ගන්න. ඔය ඩුබායි සෙවන්ස් කියලා අයිඩියා එකක් හරි ගන්න පොඩි try එකක් තමයි දුන්නේ. නැත්නම් ලොකුවට හිතන්න එපා මේ ෂෝ එක දාන්න ලොකුවට මේවා කරන්න බැලුවා මේ මොනවද මේ පොඩ්ඩයි පෙන්නලා තියෙන කියලා. ලොකුවට කරගන්න විදියක් උනේ ඇත්තට මේ මගේ පළවෙනි වීඩියෝ එකනේ. බලමු අපි ඉස්සරහට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔයගොල්ලන් කමෙන්ට් කරන්න මට කියන්න මෙන්න මේ වගේ දේවල් මම travel කරන්න යන්නේ ලෝකෙ වටේ හැමතැනම යන්න ඉස්සරහට අයිඩියා එකක් තියෙනවා. මගේ ෆේවරිට් මං ආස දේ තමයි මේ මම පුළුවන් විදියට ඔයගොල්ලන්ට වීඩියෝස් ගේන්නම්. හැබැයි මේ ඔයගොල්ලෝ අප්ඩේට් එකක් දෙන්න ඕනේ මේ මගේ පළවෙනි වීඩියෝ එක කොහොමද මේක හොඳයිද තව මොනවද හදා ගන්න ඕනේ කොයි වගේ දේවල් ඔයගොල්ලන්ට අවශ්‍ය කියලා ඕපදූපේව නම් මං වැඩි දාන්න අයිඩියා එකක් නැහැ. මොකක් හරි පොඩ්ඩක් ආස හිතෙන දැනුමක් ගේන ඒ වගේ දේවල් තමයි කරන්න හිතන් ඉන්නේ. ඉතින් මගේ යාළුවටත් හෙට වැඩ. ඉතින් මමත් යන්න ඕන මගේ ඇකොමඩේෂන් එකට. ඒක නිසා මේ අපි හැම යන්න ආවා. තව එනකොට තිබ්බ දේවලුත් මම ඔයාලට පෙන්නන්න. තව ටික තව ඉස්සරහට ඇඳී ඉන්න. මොකද තාම ඉවර නෑ වීඩියෝ එක. එහෙනම් බලමු මොකද ඉස්සරහට වෙන්නේ. ඉතින් ඔන්න ඔහොමයි ඩුබායි සෙවන්ස් බැලුවේ අපි. දැන් ඉතින් අපි යන්න ඕන. දැන් යන ගමන් මේ වාහනේ අපි යනවා. තව දෙයක් පෙන්නන්නම් මම ඔයාලට මේ ඩුබායි සිටි එකේ කොහොමද කියලා බලන්න. ලස්සන රෑට මාරම ලස්සනක් තියෙන්නේ. වැඩ පිට මේ වීඩියෝ කරන්න හරි අමාරුයි ගැස්සෙනවා කාර් එකේ යන නිසා මේ පුළුවන් විදියට මම පෙන්නන්නම් ඔයාලට මේ මම දැන් මේ පෙන්නන්නේ මේ ඇරෝ එකෙන්. මේක තමයි ඩුබායි මියුසියම් එක. ඔයාලා කවදා හරි දවසක ඩුබායි ගියොත් මේ මම මේ පඬිතුකමට කියනව නෙමෙයි මේක බලන්න යන්න. මේක තමයි මියුසියම් එක. මාර ලස්සනයි. මේ බලන්නේ නැති ওই විදිහට තමයි ඉතින් අපි දවස ගෙවුනේ. ලොකු දෙයක් කරන්න බැරුණා මම පළවෙනි වීඩියෝ එකෙන්. ඔයාලා බලන්න ආසය හිතුණා නම් මොනවද අඩුපාඩු ඒවා කියලා මට කමෙන්ට්ස් දාන්න, ලයික් කරන්න, මාව දිරිමත් කරන්න. මම ඉස්සරහට අද ඉඳන් යන තැන්වල වැදගත් දේවල් ඔයාලට වීඩියෝ වලින් ගේන්නම්. මේ බලමු ඉස්සරහට මේ හොඳ දෙයක් අපේ ඉතින් ලංකාවේ ඉන්න කට්ටියට බලන්න. මේ ගොඩක් කිහිල්ලා විසිට් කරලා බලන්න බැරි අයට තමයි මම මේක ගොඩක් පෙන්නන්නේ. මේ දාන්නේ මේ බ්ලොග් කරන්න හිතන් ඉන්නේ. බලන්න
මොකක් හරි ඔයාලා බැනලා හරි දාන්න මේ කමන්නේ මේ මං හරි ආසයි මේ බලමු ඉස්සරහට හොඳ ප්‍රතිචාර ආවොත් මම තවත් ඉස්සරහට කරනවා එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න අපි ආයෙ දවසක ආයෙ vlog එකකින් හම්බෙමු අමතක කරන්න එපා ලයික් එකක් දාන්න කමෙන්ට් කරලා කියන්න මොකද්ද වෙන්න ඕන කියලා ඉස්සරහට එහෙනම් ජය වේවා ජේස්පීටයි බුස්සන්නයි දේපීටයි පරිස්සමෙන් ඉන්න